සුබ දවසක් සියලුම දෙනාට. මා හිතන්නේ ඔබ මේ දකින්නේ ඉතාමත්ම ආකර්ශනීය සුන්දර මල් විශේෂයක්, ලස්සන ශාකයක්. මේකට අපි කියන්නේ බ්‍රූමන්සියා සෙවලොන්ස්. මේක මේ වගේම ශාකයක් ලංකාවේ තියෙනවා අත්තන කියලා. ඒ අත්තන ඒක අපි හඳුන්වන්නේ තුම්බෝ අත්තන කියලා. තුම්බෝ අත්තන කළු අත්තන කියලා කියනවා. ඒ ගහ මීට වඩා වෙනස්. එකේ පත්‍ර මීට වඩා පළලයි, ගෙඩිය කටු සහිතයි, ටොක්සික් ශාකයක්. ඒ කියන්නේ විෂ සහිතයි. එකේ ඇට ශරීරගත වූත් මරණය පව ළඟා වෙන්න පුළුවන් විෂයි ශාකයක් තමයි තුම්බෝ අත්තන කියලා. ඒක නෙමෙයි. ඒ විශේෂයෙන්ම රට අත්තන කියලා හඳුන්වන ශාකය තමයි මේ තියෙන්නේ. මේක ලංකාවේ එකක් නෙමෙයි. බ්‍රසීලයේ තමයි ආරම්භුවක් විදිහට සලකන්නේ. ඒ වගේම දකුණු ඇමරිකා ප්‍රදේශයේත් මේක ව්‍යාප්තව පවතින ඉතාමත්ම සුන්දර ආකර්ශනීය ශාකයක්. බ්‍රූමන්සියා සෙවලොන්ස් කියන එක. එතකොට මේ ශාකය මට හමු වුණේ නුවරින්දලා පේරාදෙණියට පුස්සැල්ලාව කියන ප්‍රදේශයේ තමයි මේක මම දැක්කේ. ඒ අනුව තමයි මම මේක මේ රූපරාම වලට හසු කරගත්තේ. මේකේ තියෙන ආකර්ශනීය දකුම් කළු ස්වභාවය නිසා. ඒ අතරේ මට හම්බුණා බ්‍රූමන්සියා මලේ පාටම ඇඳගත්තු එක්කෙනෙක්. මම එයාවත් සම්බන්ධ කරගත්තා මේ වීඩියෝ එකට. එයා කැමති වුණා මේ වීඩියෝ එකට සම්බන්ධ වෙන්න. එතකොට බ්‍රූමන්සියා ශාකේ මේකේ පාට වර්ග කීපයක් තියෙනවා. සුදු, කහ පාට, පින්ක් කලර් එක, ඒ කියන්නේ රෝස පාට වගේ පාට වර්ග ගණනාවක විශේෂ දකින්න පුළුවන්. එතකොට මේකේ මලේ තියෙන විශේෂත්වය මේකේ සමහර මල් තියෙනවා නිකන් ඩබල් සහ සිංගල්. ඩබල් කියන්නේ එක මලේ මල් දෙකක් දකින්න පුළුවන්. සමහර ලාවට තනි මල විදිහට දකින්නත් පුළුවන්. මේ පින්ක් කලර් එකේ තියෙන පාට තමයි ඔබ මේ මම මේ දැක්කේ. මේක ඩ්‍රොපින් ෆ්ලවර් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ ඒක මේ මල නිකන් පහළට එල්ලා වෙන ස්වරූපයක් තියෙන ෆනල් ෂේප් එකක් තියෙනවා. ෆනල් ෂේප් එකක් කියන්නේ මලේ එක පැත්තක් ලොකුයි, කුඩාවට ඇවිල්ලා නටුවට සම්බන්ධ වෙන්නේ. මේක සදාහරිත ශාකයක් විදිහට හඳුන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් පත්‍රයක දිග සෙන්ටිමීටර් 20ක් විතර වෙනවා. පත්‍රයක පළල සෙන්ටිමීටර් 10ක් වගේ. මොයිස්චර් ක්ලයිමේට් එකට තමයි මේ ශාකය ගොඩක් කැමති. ඒ වගේම ෆුල් සන්ලයිට් එකට සහ අර්ධ සූර්යාලෝකයේ පවතින ක්ලයිමේට් එකට තමයි කැමති. මේ පුස්සල්ලා ප්‍රදේශයකමත් සීතල සෞම්‍ය දේශගුණයක් තියෙන ප්‍රදේශයක්. ඒ ප්‍රදේශය හොඳ ඉතාමත්ම සාර්ථකව මල් හැදිලා තියෙන ඔබට මේ දකින්න පුළුවන් බ්‍රූමන්සියා. එතකොට මේක අත්තන කියලා කියන්නේ ධාතුර ඇස්ට්‍රෝමේනියම් කියන එකට වඩා පොඩ්ඩක් වෙනස්. වෙනස් කියන්නේ මේකට කියන්නේ රට අත්තන කියලා. එතකොට අපේ මෙහි තියෙන තුම්බු අත්තන විශේෂයෙන් බෙහෙත් ඖෂධයක්. ඒක උදර වේදනාවට, මානසික ආබාධ තියෙන අයට, ඉදිමුම්, බෙල්ලේ ග්‍රන්ථි වේදනා තියෙන අයට, අක්‍රමවත් හෘද ස්පන්දනය වලට, වාපිත්සෙම් වලට දේශීය ආයුර්වේද වශයෙන් පාවිච්චි කරන වකුගඩවල ගල් පිස්සු බල රෝගයට පාවිච්චි කරනවා මේ කළු අත්තන හෙවත් තුම්බු අත්තන කියන එක නෙමෙයි මේක. ඒක වෙනස් වෙනවා මේක. මේක ඉතාමත්ම අඩි සාමාන්‍ය ගහ මීටර් 5ක් විතර උස, මොයිස්චර් ක්ලයිමේට් එකට, ඒ වගේම වෙල් ඩ්‍රේන් සොයිල් එකක හැදෙන ශාකයක්. මේ ශාකයට ගොඩක් වයිට් ෆ්ලයිස්ලා, ස්පයිඩර් මයිට්ස්, ඒපිඩ්ස්, කැබේජ් වර්ම්, කියුකම්බර් බීටල්, ස්ලග් නේල්ස්ලා, මිලිබග්, ෆංගස් ග්‍රාන්ඩ්ස්, ටොබැකෝ මොසෙක් වෛරස් එක,
ටොමැටෝ ස්පොටඩ් විල්ට් එක, ෆියුසාරියම් විල්ට් එක, වර්ටිසිලියම් විල්ට් එක, පයිටොප්තෙරා, ඒ වගේ ආසාදන සහ රෝගකාරකයන් ආසාදනය වෙන්න පුළුවන්. ඒ වගේම ගෙදරකුණත් වවන්න පුළුවන් හොඳ සුන්දර අලංකාරයක් දෙන පඳුරක් වගේ හැදෙන ගහක් සාමාන්‍යයෙන් මීටර් 5ක් විතර උස යනවා. අතු බෙදීම හොඳින් සිද්ධ වෙනවා. ඒ වගේම බොහොම ප්ලසන්ට් ෆ්‍රේග්‍රන්ස් එකක් තියෙන ඉතාමත්ම සුන්දර ශාකයක් තමයි බ්‍රූමන්සියා කියලා කියන්නේ. මම ඔබට මේ විස්තර ටික ගේන්න විමසුණා තුනත් මම වෙන ඉල්ලනවා මේ ගැන සැලකිලිමත් වෙලා මේක ගැන දැනගන්න. බ්‍රූමන්සියා සෙවලොනස්. එවත් මේකට අපි පිටට කියනවා ඒන්ජල් ට්‍රම්පට් කියලා. ඒන්ජල් ට්‍රම්පට් කියලා කියන්නේ දේවදූත හොරණෑව කියලා අපිට හඳුන්වන්න පුළුවන්. එච්චරට මේක පිටරවල ජනප්‍රියයි. අපේ රටේ මේක එච්චරම ජනප්‍රිය නෑ. අලුතෙන් මම හිතන්නේ අපේ රටට ගෙනල්ලා වවන ශාකයක් මේක. බ්‍රූමන්සියා සෙවලොනස් කියන එක. එතකොට පිටරවල එච්චර ජනප්‍රිය හින්දා තමයි මම හිතන්නේ මේ ඒන්ජල් ට්‍රම්පට් කියන වගේ නම එහෙම මේකට පටමැදිලා තියෙන්නේ. එතකොට ලංකාවෙත් මේක අපේ තියෙන තුම්බු වචන සහ කළු වචනෙන් වෙනස් වෙන. මේ විශේෂී සොලනේසි කුලයට තමයි මේක අයත් වෙන්නේ. ඩ්‍රොපින් ෆ්ලවර් එකක් ෆනල් ෂේප් මලක් තියෙන්නේ. ඒ වගේම ගහ පුරා මල් විහිදුණු ඉතාමත්ම ආකර්ශනීය ප්ලසන්ට් ෆ්‍රේග්‍රන්ස් එකක් තියෙන සුවඳක් තියෙන මලක් හොඳට වවන්න පුළුවන්. මේ උද්‍යානයේ ගෙවත්තේ හොඳට වවන්න පුළුවන් ඉතාමත්ම ලස්සන ශාකයක්. ඒ නිසා තමයි මම මේක විශේෂයෙන් මේ රූපරාම වලට හසු කරගත්තේ. ඒ හින්දා ඔබෙන් මම ඉල්ලීමක් කරන්නේ මේ ගැන දැනගන්න. මේ මල් වල විශේෂයෙන් ආසා කරන අය මේ ගැන දැනගන්න. මේක ඔබේ ගෙවත්තේ සාපයට වගා කරන්න යොදා ගන්න පුළුවන්. ඒ හින්දා මේක වගා කරන්න මේ ගැන දැනගන්න කියලා මම සියලු දෙනාට ආරාධනා කරමි. මම නවතින බොහොම ස්තුතියි.